සහෝදරයා හරි සහෝදරිය අතර පොඩි ගැටුමක් ඇති වෙනවා. සමහරට ඔයාගේ ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා ඔයාට කියන්නේ නැතුව අත්දැකීම් ඇති. ඒ වෙලාවට පොඩි බහින් බස්වීමක් වෙනවා. අපි හිතමු පොඩි ගැටුමක් කියලා පහර දීමක් නෙමෙයි. නමුත් ඒක ටික වෙලාවක් ගියාට පස්සේ අමතක වෙනවා කියලා ඔයාලා කියනවා. හරි. ඇත්තටම දැන් ඒක අමිහිරි අමාරුයි. ඒක ටික වෙලාවක් ගියාම ඒක අවිඥාණයට යනවා. හරි. ඒක අපි සරලව කියනවා අවරෝධනය වෙනවා කියලා. හැබැයි ඊට මාස 6කට විතර පස්සේ ඒ වගේම වැරද්දක් කරොත් අර පෙර වැරද්ද නැවත ඔයා ඇදලා අරන් කලිනුත් මෙන්න මේ දවසේ මේ විදියට කරා කියලා ඒක මතක් කරලා දෙනවද නැද්ද? අත්දැකීම ඇති. දිනේ වෙලාව ඔක්කොම කියනවා. හරි. එතකොට ඔව් තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපි ඒව අවරෝධනය කරගෙන හිටියට අපි හිතුවට නෑ ඒව අමතක වෙලා ඇති. එහෙම නෑ පුතේ. ඒ සමස්තේම ඒ තිබ්බ විදිහටම ඒ ආකාරයට මේක ලස්සනට තියෙනවා. හරි. ඒකට අවස්ථාවක් ඉන්න ඕනම වෙලාවක එළියට එන්න පුළුවන්. හරි. සමහර විට ඒක වෙනත් විදියකට යන්නත් පුළුවන්. සමහරට අපි කලින් සතියේ සාකච්ඡා කරා වගේ ඒක පොඩ්ඩක් අර සාමාන්‍ය වාචික තත්ත්වයක සිට පහර දීමක් දක්වා වුණත් සිද්ධ වෙන්න පුළුවන්. අත්දැකීම් ඇති. හරි. එතකොට මේ අවරෝධනය කියන කාරණේ